හරි එහෙනම් මේ අපි ER ඩයග්‍රෑම් එකක් අදින්නේ කොහොමද කියලා පොඩි විස්තරයක් කරමු. මේක ඇත්තටම මේ වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකට ERD එක ගහගන්න හදිස්සියේ දාන එකක් මිසක් ඉන්ඩෙක්ස් එක්සෑම් එකවත් ක්විස් එකවත් මේ වෙනුවෙන් දාන යන්නේ නෙමෙයි. ඒක මට වඩා හොඳට සුපිරියටම දායි රමිෂ්ක. මේ මේක ටක් ගාලා කරන්නම්. මුලින්ම කියන්න ඕනේ ගොඩක් මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරපුවාම එන්නේ ER ඩයග්‍රෑම් කියලා. ERD එක නෙමෙයි ඇත්තටම මේ වෙන එකක්. ඔයාලට එනවා ඇත්තේ මෙන්න මෙහෙම ටේබල්ස් ටික මෙහෙම ගහලා ඕව අතර ඔන්න ඔහොම ගහපු එක. ඕක නෙමෙයි අපිට ඕනේ ER ඩයග්‍රෑම් එක. හරිද? අපේ සිලබස් එක අනුව ER ඩයග්‍රෑම් කියන්නේ වෙන සිද්ධියක්. අපේ සිලබස් එක අනුව ER ඩයග්‍රෑම් ගහපුවම එයි ඔන්න ඔය වගේ entities තුයි ඊළඟට මේ තව entity එකක් අඳින්නම්ම. මෙන්න මේ වගේ මොඩල්ස් ටිකක් එයි. දෙකම එක වගේ පෙවුනට එක වගේ නෙමෙයි. හොඳම උදාහරණයක් ගත්තොත් මම නිකන් සිරාටම ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා පෙන්නන්න. මේ තියෙන ඒ වගේ ආපු එකක්. දැන් සර්ච් කරපුවම මේ වගේ එක එක වර්ගවල ඒවයි. දැන් බලන්න එක එක ටයිප් ඒවා තියෙනවනේ. දැන් මේවා හැම හරි ඇත්තටම මේ මට පෙන්නන්න විදියක් තියෙනවද බලමු. මෙන්න මේවා හැම හරි. මේවා හරි. මේකත් හරි. මේවත් හරි. හැබැයි මෙන්න මේක එහෙම ගත්තොත් මේවා වැරදි. මේවා නෙමෙයි අපෙන් ඉල්ලන ER ඩයග්‍රෑම්. මේවා නෙමෙයි. මාත් කාලයක් රැවටිලා හිටියා ඒවා කියලා. ඒවා නෙමෙයි. ඒවා මේ එක්ක UML එහෙම නැත්නම් ලොජිකල් ඩයග්‍රෑම් එහෙම නැත්නම් රිලේෂන් ඒවා. හරිද? ඒ හින්දා අපේට උවමනා වෙන්නේ ඇත්තටම මෙන්න මේ වගේ ER ඩයග්‍රෑම්ස් ගහන්න තමයි ඕනේ වෙන්නේ. හරිද? එකක් අඳින හැටි මං සිංහල කියලා දෙන්නම්. මගේ එක තේරෙන්නේ නැහැ වගේ නම් හොඳම දේ දෙවෙනි මේ PDF එක බලන එක. දෙවෙනි PDF එක බලපුවම ඒකේ තියෙන rules ටිකයි අඳින්න ඕන විදිය ටිකක් තේරෙනවා. දැනට මං නිකන් ඇදලා පෙන්නන්නම්. මං වැඩේ ලේසි වෙන්න tables තුනක් ගහගත්තා. මේ තමයි tables තුන. මේක නිකන් library management system එකකට ගහපයක් වගේ. ඉතාලම සරලව ගහපයක්. library management එකට මේ වගේ නෙමෙයි ගොඩක් ඕනේ. ඔක්කොටම කලින් කියන්න ඕනේ ER diagram එක මොකක්ද ගහන්න නම් මෙන්න මේ දෙක දැනන් ඉන්න ඕනේ. මේ තුන. ER කියන්නේ මොකක්ද මුලින්ම? ER කියන්නේ entity relation කියන එකනේ. එහෙනම් මුලින් දැනගන්න ඕනේ entity කියන්නේ මොකක්ද කියලා. theory දැනට මම නොකිය ඉන්නම්. සරලව කියවොත් entity එකක් කියන table එක. ඒ දැනුම දැනට ඇති කියලා මම හිතනවා. ඊළඟට entity එක තියෙන මේ එක එක columns. ඒ කියන්නේ table එකක තියෙන එක එක columns වලට අපි කියනවා attributes කියලා. තේරෙනවද? උදාහරණයක් විදියට මම table එකක් ගැහුවා student කියලා. student කියලා table එකක් ගැහුවොත් මෙහෙමනේ අපි දන්නවනේ SQL වල ඔහොමනේ පෙන්නන්නේ. මේව diagram එකක් නේ අපිට ඉස්සලා ආවෙත්. එහෙම නැත්නම් නිකන් SQL බලන්න ඒ වගේ අර indexing එහෙම තිබ්බාම ඒ වගේ columns ටික පෙන්නනවා. හරිද? ඒක වැඩි හිතන්න එපා. මෙහෙම හිතන්නකෝ. student කියන table එක ගත්තොත් ස්ටඩන්ට් කියන ටේබල් එකේ එතකොට ස්ටඩන්ට් කියන්නේ ස්ටඩන්ට්ස් කියන්නම එස් එකත් එක්ක ස්ටඩන්ට්ස් කියන්නේ එන්ටිටි එකක්. හරිද? ඊළඟට ඕකේ තියෙනවා එක එක කොලම්ස්. ස්ටඩන්ට්ගේ නේම් එක වෙන්න පුළුවන්, වයස වෙන්න පුළුවන්, ෆෝන් නම්බර් එක වෙන්න පුළුවන්. මේවා තමයි එක එක කොලම්ස්. ඔය කොලම්ස් වලටනේ ඒ ස්ටඩන්ට් අදාළව කියන්නේ එක එක රෝ එකට අදාළව අපි එක එක values add කරන්නේ. එතකොට මේ එක එකක් column එකට අපි කියනවා attribute tag කියලා. හරිද? ඔන්න ඕක මුලින් දැනන් ඉන්න ඕනේ. හරි. දැන් මම කියන්නම් අඳින හැටි. දැන් ඔයාලගේ project එකට අදාළව ඔයාලට idea එකක් ඇතිනේ මොනවද ඕනේ tables කියලා එම්. අපිට idea නැහැ බං සිරාටම දිලා කතා නම් chat bot එකනේ අරන් දෙන්න. ඌ අරන් දුන්න එකෙන් ඇතිනේ MySQL හරි මොකක් හරි එකකින් SQL commands ටික දීලා ඇතිනේ. ඒක බලපුවම ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. මොන වගේද ටේබල්ස් ටික හැදෙන්නේ කියලා. එන්න මේ වගේ එකක්වත් ගහගන්න පුළුවන් වෙයි. හරිද? ඒක එහෙම නැත්තම් ඒකටත් පොඩි ක්‍රමයක් තියෙනවා මම කියන්නම්. ඒ කියන්නේ මේකත් ඔයාලට ගන්න දැන් නැත්තම් මේක ගන්න දන්නේ නැත්තම් මම කියන්නම් ක්‍රමයක්. මුලින් ඔයාලා ChatGPT එකෙන් දුන්න SQL ටික හරිද? dbdiagram.io එකට හරියන්න මට මතක නැහැ මේකේ මොඩල් එක db
ml හරි මොකක් හරි එකක් තියෙන්නේ මම පොඩ්ඩක් බලලා මට මතක තිබ්බ විදිහ හරි dbml තමයි dbml ඒ කියන්නේ database markup language හරියට html වල ml කියන markup language නේ ඒ වගේ මෙතනත් markup language හරිද ඔයාලා ChatGPT එකෙන් මිල්ල ගන්න ඔයාලගේ SQL එක දාලා dbdiagram.io එකෙන් අදින්න පුළුවන් වෙන්න මට දෙන්න කියලා dbml එක database markup language එකෙන් එතකොට එයා දෙයි ඒකට හරියන SQL වලට සමාන යන කෝඩ් එක. ඒක ගහගන්න මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා එන්ටර් කරන්න. එතකොට එයි මේ වගේ මෙන්න මේ ටික එයි. එතකොට ඔයාලට අයිඩියා එකක් තියෙනවා ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට අදාළව ඇඳෙන්න ඕනේ ටේබල්ස් ටික මොනවද කියලා. ෆස්ට් ස්ටෙප් එක හරි. ඊට පස්සේ දැන් මේක නෙමෙයිනේ අපෙන් ඉල්ලන්නේ. අපෙන් ඉල්ලන්නේ ER එක. එහෙනම් මේක බලාගෙන අපිට ER එකක් ගහන්න වෙනවා. ER එකක් ගහන්න නම් මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද මං කිව්වේ? tables කියන්නේ entities මේ තියෙන්නේ attributes හරිනේ columns කියන්නේ attributes එහෙනම් මුලින්ම මම කරපු වැඩේ මට ලේසි කියලා දැනුණ වැඩේ මම මුලින්ම කරේ table ටික ඇඳගත්තා tables තුනයිනේ දැන් මෙතන තියෙන්නේ ඔන්න තියෙන්නේ තුනයි එහෙනම් tables අදින්න එහෙම නැත්නම් entity අදින්නේ මුලින්ම ඔන්න ඔහම rectangle එක ඒ හින්දා දැන් tables තුනක් තියෙනවනේ ඒ හින්දා මම rectangles තුනක් ඇඳ ගන්නවා හරි ඔක පළවෙනි ස්ටෙප් එක ඊට පස්සේ තියෙන්නේ ඔය එක එක ටේබල් එකට අදාළව entities ටික එහෙම නැත්නම් columns ටික attributes ටික ආයි කියන්නම් මේ එක එක ටේබල් එකක් කියන්නේ entity එකක් එතකොට tables තුනයි ඒ කියන්නේ entities තුනයි ඒ කියන්නේ rectangles තුනයි හරිනේ ඊට පස්සේ ඔය එක එක ටේබල් එකට අදාළ කියන්නේ එක එක entity එකට අදාළ attributes ටික ඒ කියන්නේ columns ටික ඔය ටික ඇඳ ගන්න ඕනේ ඕක තමයි දෙවෙනි වැඩේ ඒවා දින්නේ රවුම් වලින් දැන් මම මේ ටිකට නමුත් දාගන්න මොකද්ද පළවෙනි ටේබල් එක members ඔන්න පළවෙනි එක members දෙවෙනි එක books ඊළඟට තුන්වෙනි එක borrowing ඔය ටිකනේ තියෙන්නේ මම දැන් members එකට අදාළව members එක නා ලොකු වැඩි මම books එකට අදාළව දෙන්නම් books එකේ තුනයිනේ තියෙන්නේ attributes ඒ ටිකට තුනක් අඳිනවා ඔන්න ඔහම ඕවල් තුනක් ඇඳගන්න 1යි 2යි 3යි ඒ ටික යා කරගන්න හරි ඊට පස්සේ මොනවද attributes තුන book id title author ඒ ටික ලියා ගන්න book id title author මේ අතින් අඳින්න කියලා නේ මම කියන්නේ මේකට අඳින්න softwares තියෙනවා draw.io ඔක්කොම io තමයි io වෙලා තියෙන්නේ අපිට ඊළඟට visual paradigm වගේ softwares තියෙනවා තවත් ඇති ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ඒවා ඇති හරි කොහමරි මේක ඇඳගන්න මේක ඇඳලා පස්සේ දැන් ඔය වැඩේම කරන්න තියෙන අනිත් tables තුනටත් members එකටත් ඔය වැඩේම කරන්න ඕනේ borrowing එකටත් ඔය වැඩේම කරන්න ඕනේ මම ඒක fast forward කරලා ඇඳලා බලන්න හරි දැන් අපේ වැඩේ නිකන් 50%කට ආසන්න හරි වගේ මට්ටමක් තමයි තියෙන්නේ හරි දැන් මොකද්ද කරන්න තියෙන්නේ දැන් අපි පින් එක සලකමු මුලින්ම අපි බලන්න ඕනේ මේ එක් එක් ටේබල් එකකට අපි දන්නවනේ primary keys තියෙනවා කියලා ඒක මේ database module එක පටන් ගන්න කලිනුත් අපි දන්නවනේ පොඩි කාලේ access එහෙම කරලා තියෙනවා නම් පොළොල් IT එහෙම කරා නම් primary key එකක් තියෙනවනේ ගොඩක් ඒවාට නැති ඒවා තියෙනවා primary key එකක් තියෙනවා නම් ඒක strong entity එක හරිද primary key එක නැති එක ඒවට කියනවා අපි weak entities කියලා. එහෙමනම් primary keys තියෙන ඒවා මොනවද කියලා මුලින් අඳුර ගන්න ඕනේ. ඒකත් අර මං කියපු මේකට දාපුවාම dbdiagram.io එකට දාපුවාම සමහර විට එහෙම නැත්තම් ඔයාලගේ SQL එකේ මේ part එක ඇති. ඒ හින්දා dbml එක කියන්නේ markup language එකෙන් එකෙත් ඇති. ඒ හින්දා ඒ විදිහට ඇඳෙයි. හරිද? එතකොට මේ මෙතන පෙන්නයි. ඔන්නෝම pk කියලා තියනවා නම් එතන pk කියන්නේ primary key කියන්නේ හරිද fk කියලා තියෙනවා නම් ඒ foreign key එකක් හරිද දැන් මේකේ තියෙන්නේ මේ දෙකේ තමයි primary keys තියෙන්නේ මෙන්න මේකේ තමයි primary keys තියෙන්නේ මේකේ primary key නැහැ එහෙමනම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ members table එකයි books table එකයි කියන්නේ strong entities දෙකක් strong tables දෙකක් හරිද strong entities නම් ඒ වගේ primary keys තියෙනවා නම් primary keys entity relation diagram එකේ
කෙලින් ඉරකින් අන්ඩර්ලයින් වෙන්න ඕනේ. ඔන්න පළවෙනි දේ. එහෙනම් මේ දෙක අන්ඩර්ලයින් වෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ වීක් එන්ටිටි ගන්නම් ඔය කතාව වෙනස්. හරිද? එතකොට ඔහොම ගහපු එකේ මේ දෙක අන්ඩර්ලයින් කරා මේකයි අන්ඩර්ලයින් කරා. ඇයි මේ දෙක ස්ට්‍රෝං එන්ටිටිස් හින්දා. හැබැයි ස්ට්‍රෝං එන්ටිටිස් කියලා කියන්නේ ඒකෙන් නෙමෙයි. මෙන්න මේකෙන් එන්ටිටිස් කියන්නේ. මෙන්න මේ කොටු වෙන්නේ අපි එන්ටිටි එකක් පෙන්නන්නේ. මේවා ඇට්‍රිබියුට්ස් නේ. මම මේ අඳුර ගන්න ක්‍රමයක් කිව්වේ හරි. ඒතර බුක්ස් කියන්නේ එන්ටිටි එකක්. බුක්ස් කියන එන්ටිටි එක තමයි ස්ට්‍රෝං එන්ටිටි එක. මෙම්බර්ස් කියන එන්ටිටි එක තමයි ස්ට්‍රෝං එන්ටිටි එක. ඔය දෙක ස්ට්‍රෝං එන්ටිටිස්. එතකොට මෙතන තියෙනවද ප්‍රයිමරි කී එකක් නැති එක? ඔව්නේ. ප්‍රයිමරි කී එකක් නැති එකක් තියෙනවා මෙන්න මේ බරෝවින් කියන ටේබල් එක. මේක එහෙනම් වීක් එන්ටිටි එකක්. මේවා දින්නේ කොහොමද? වීක් එන්ටිටි එක රිප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ කොටුවට අමතරව තව කොටුවක් එළියෙන් ගන්නවා. ඔන්නෝම නිකන් ගෲව් එකක් එක්ක. අර ඔටෝ කැඩ් එහෙම කරද්දී කියලා දුන්නේ ගෲව්ස් අනම්මන. ඒ කාලේ පවුනට ඒවා දැනුත් ඕනේ නා. අන්න ඒ වගේ ඩබල් එකකින් ගහනවා නම් මේක වීක් එන්ටිටි එකක්. හරි? එතකොට ඕක මාක් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔයාලා ගහන ටේබල්ස් වල වීක් එන්ටිටිස් නැති. මොකද වීක් එන්ටිටිස් තියනවා කියන්නේ ඔයාලගේ ටේබල් එක ඩේටාබේස් එකේ නරකයි. සරලව කිව්වොත් එච්චරයි. හරි. ඊළඟට ස්ට්‍රෝං එන්ටිටිස් ගැන කියවා වීක් එන්ටිටිස් ගැන කියවා. අපි යමු තව සිද්ධියකට. ඊළඟට කියන්නම් මම මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් කියන්නේ. මොනවද මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් කියන්නේ? දැන් අපි මේක ගත්තොත් මේ තියෙන මේක හොඳ. මෙන්න මෙතන බුක්ස් කියන එක ගත්තොත් එක ඕත කෙනෙක් නෙමෙයිනේ ඉන්නේ සමහර පොත්වලට. අපි දන්නවා මොනවද සමහර පොත් තියෙනවා ඒවට ගොඩක් අය ඉන්නවා ඕතර්ස්ලා. ඒ කියන්නේ ලියන අය දෙතුන් දෙනා ඉන්නවා. හොඳම උදාහරණයක් නිකන් බ්‍රොන්ටේ සිස්ටර්ස්ලාගේ කතා හැම අහලා ඇතිනේ. ඒගොල්ලොන්ගේ සහෝදරයෝ දෙන්නෙක් ලියන්නේ. ඒතකොට දෙන්නෙක් ඉන්නවා. එහෙමනම් එක කොලම් එකේ කියන්නේ අපි ටේබල් එකක් ගත්තොත් නිකන් Excel වලින් වගේ හිතන්න. ඔන්න ඔහොම ගන්න. නැත්තම් Excel ඕනේ නිකන් ටේබල් ගැන හිතන්නකො. ඔන්න ඔහොම එකක් හිතන්නකො. ඔහොම එකක් ගත්තොත් එහෙම මේවනේ කොලම්ස්, මේවනේ රෝස්. මෙන්න මේ කොලම් එකට අදාළව මෙන්න මේ රෝ එකට අදාළව තියෙන සෙල් එක මෙන්න මේකනේ. ඕකට අගයන් දෙකක් එනවා නම් ඒකට කියනවා අපි මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් කියලා. හරිද? හොඳම උදාහරණේ කාගේ හරි මේ ෆෝන් නම්බර්ස් එකතු කරනවා නම් කවුරු හරි ළමයිගේ ඩීටේල්ස් එකතු කරනවා නම් එයාට ෆෝන් නම්බර්ස් දෙකක් තියෙන්න පුළුවන්. ඒතර ෆෝන් නම්බර් කියලා තියෙන එක කොලම් එකක් නම් ඌට ෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා නම් ඌ ෆෝන් නම්බර්ස් දෙකම එක කොලම් එකේ ගහනවා. එක මේ සෙල් එකට වැටෙන්න දානවා. ඒක එහෙම නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඒකට තමයි ෆස්ට් නෝමලයිසේෂන් කියන්නේ. ඒවා දැනට වැඩ නැහැනේ. ඒවා බයිලානේ. දැනට අපි දැනගන්න ඕනේ මොකද්ද? මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එක කියන්නේ මෙන්න මේ එක සෙල් එකට වැලියුස් දෙකක් එන වගේ ඒවා. හරිද? එහෙනම් මෙන්න මෙතන නම් ඕත කියන එක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් එකයි. සමහර පොත්වලට දෙන්නෙක් ඉන්න පුළුවන් ඕතස්ලා. එහෙනම් ඒකත් අර අඩකේ වීක් ඇටිලිස් කියෝ වගේ මේකේ ගෲව් එකක් ගහනවා මෙන්න මේ ඕවල් එක වටේ. දැන් අපි මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් උත් දාලා තියෙනවා. හරි? ඔහොම තමයි ඒක හදින්නේ. හරි. ඊළඟ සිද්ධිය. ඊළඟට කියන්න යන්නේ මම derived attributes කියන්නේ. derived attributes. මොනවද derived attributes කියන්නේ? දැන් අපි database එකක් සාමාන්‍යයෙන් use කරන්නේ එක්කෝ user කෙනෙක් enter කරන details ටික store කරගන්න. එහෙම නැත්නම් අපි මුලින් enter කරන data ටික store කරගන්නනේ. හැබැයි database එක ගොඩක් SQL වල එහෙම අපිට use කර හැකි අපිට database එක ඇතුළෙම දේවල් calculate කරන්න පුළුවන්. ඒ වගේ calculate කරන දේවල් වලට අපි කියනවා derived attributes කියලා. මම දන්නා මෙලෝ සසරක් තේරුන්නේ නැහැ කියපු කොටස කියලා. එහෙනම් මම මෙහෙම කියන්නේ. අපි store කරන්නේ books වල අපි ගමු මේක ගමු borrowing කියන එක. borrowing කියන්නේ මොකද්ද? ණයට ඉල්ල ගන්නවා කියන එකනේ. ඒ කියන්නේ පොතක් අරන් යනවා කියන එක. දැන් ඒකට අදාළ මොනවද අපි ගාව තියෙන දත්ත? දැනට තියෙනවා අපි ගාව book ID එක. හරි. ඊට පස්සේ තියෙනවා member ID එක. ගත්ත එකාගේ ID එක. ඊට පස්සේ borrowed date එක. දැන් හිතන්න මේ ටේබල් එකේම තව ඇට්‍රිබියුට් එකක්. ඒ කියන්නේ තව කොලම් එකක් තිබ්බා කියලා ඕල් වලින් අදින්න.
තියාගත්ත දින ගාන වගේ එකක්. හරිද? මම නිකන් ගහන්නම් ටැක්සින් ටයිම් වගේ එකක්. හරිද? ඒ ගානටනේ අපි ගෙවන්න ඕනේ නිකන් අර පරක් වුණාම ගෙවන්නේ ලයිබ්‍රරි වල. හරි. ටැක්සින් ටයිම් වගේ එකක් කියලා. එතකොට මෙතනදී ඇත්තටම අපි මේක ලයිබ්‍රරියෙන් එන්ටර් කරන්නෙත් නැහැ. හරිද? එහෙම නැතුව මේ යූසර්ස්ලා එන්ටර් කරන්නෙත් නැහැ. හැබැයි මේක එනවා. හරිද? දැන් මේවා අපි එන්ටර් කරනවානේ. බරෝඩ් ඩේට් එක ලයිබ්‍රරියෙන් එතනින් පොත ගත්ත ගමන් එන්ටර් කරනවා. හරිද? බුක් ID එක එන්ටර් කරනවා. ගත් එකාගේ නම එන්ටර් කරනවා. මේක එන්ටර් කරන්නේ නැහැ. මේක හැදිලා එන්නේ මොකෙන්ද? මෙන්න මේ බරෝඩ් ඩේට් එකයි කරන්ට් ඩේට් එකයි අතර මයිනස් එකකින්. බරෝඩ් ඩේට් එක මම ගහන්නම් BD කියලා. බොන ඒවා නෙමෙයි. ඊළඟට කරන්ට් ඩේට් එක මම කියන්නම් CD කියලා. අර 30 නෙමෙයි. එහෙනම් CD රින BD වලින් එන්න ඕනේ නේද ටැක්ස් ටයිම් එක. ටැක්ස් ටයිම් එක කියන මේ දවස් ගාන නම් අපි බලන්නේ දවස් ගාන. මෙන්න මේ ටැක්ස් ටයිම් එක එතකොට මොකක්ද? ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට් එක. එහෙනම් ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට් එක මාක් කරන්නත් ස්පෙෂල් ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක මෙහෙම නෙමෙයි මාක් කරන්නේ. ඩබල් වලිනුත් නෙමෙයි මාක් කරන්නේ. ඒවා මාක් කරන්නේ ඔන්න ඔහොම. කඩ ඉඩි වලින්. හරි. ඒකත් හරි. මම ඒක දාපු හින්දා ඒකත් මේකට ඇඩ් කරන්නම් ඈ. ටැක්ස් ටයිම්. right. හරි. දැන් යන්නේ ටිකක් අමාරු concept එකකට. දැන් මෙච්චරලා මොනවද අයියෝ ER diagram කියලා කිව්වේ. ER diagram වල E කියන්නේ entity කීවා, R කියන්නේ relation කීවා. කොහොම මේකේදී relation එකක් ගෙවුවේ නැහැ නේ අපි කියලා දැන් ඔයාලට හිතනද? දැන් අපි යන්නේ අමාරු වැඩේට relationships ගන්න. relationships ගහන්නේ මෙන්න මෙහෙම. relation එකක් තියෙනවා නම් අපි හිතමු මේ දෙන්න අතර තියෙනවා කියලා. මේ entity එකයි මේ entity එකයි අතර තියෙනවා කියලා. එහෙමනම් අපි කරන්නේ ඒ දෙක අතර ඔන්න ඕක ගහනවා. ඊට පස්සේ මේ කිරිබත් කැටේ ගහනවා. රොම්බසේ ගහනවා. හරිද? මෙන්න මේක ඇතුලේ තමයි අපි ලියන්නේ රිලේෂන් එක. ඕක තමයි රිලේෂන් අඳිනවා කියලා කරන්නේ. හරි. දැන් අපි බලමු අපි මේ උදාහරණයට කොහොමද රිලේෂන් එක අඳින්නේ කියලා. මේ ඌවත් ඉතින් බොටාගෙන් ඉල්ල ගන්න මේ ලේසි වැඩනේ. Tamanට හොයාගන්න පුළුවන් අසුපිලි. හැබැයි ඉතින් කල් වෙලා එක්ක ඉතින් ඒව බෑනේ. මේවත් බොටාගෙන් ඉල්ල ගන්න රිලේෂන්ස්. ඊට පස්සේ ඔයාලට අඳින්න විතරයි තියෙන්නේ ඒ දේවල් අනුව. හරි. මේ කතාව ගත්තොත් මම මේ ටික පොඩ්ඩක් පල්ලෙහාට ගත්තොත් හොඳයි කියලා හිතනවා. පේන්නේ නැහැ තමයි මම පිළිගන්නවා. එනකොට මේවා කරදිරිය වඩා අමාරුයි තමයි. හොඳම දේ ඔයාලට බැක් කරන්න පුළුවන් නේ. බැක් කරලා පොඩ්ඩක් බලා ගන්න හරි. දැන් මේ ස්ටෝරි එක ගත්තොත් එහෙම රිලේෂන්ස් තියෙන්නේ මෙහෙමයි. මෙම්බර්යි බරෝවින් එකයි අතර රිලේෂන් එකක් තියෙනවා. බුක්ස්යි බරෝවින් අතරයි රිලේෂන් එකක් තියෙනවා. එහෙම තමයි මේකේ රිලේෂන් යන්නේ. එයි අහන්න එපා. ඒක එහෙමයි. හරි. ඒ කියලාත් මම ඕන කියන්න. ඉතින් අපි පොතක් ඉල්ල ගන්නවා නම් හරිද? අපි ඉල්ලගන්නේ එකාගේ මෙම්බර් ඒ කියන්නේ ගන්න එකාගේ මෙම්බර් ID එක අපි තියාගන්න ඕනේ. එනදී එතන රිලේෂන් එකක් තියෙන්න බෑ. ඊළඟට ගන්න පොත මෙතන තියෙනවනේ. නෑ ඒ රිලේෂන් එකක් තියෙන්න බෑ. එහෙනම් ඉතින් එහෙම තමයි රිලේෂන් එක හිතන්නේ. හරි. එතකොට නෝදා රිලේෂන් අදින්න. හරි. දැන් බලමු කොහොමද රිලේෂන් එකක් අදින්න කියලා. මෙතන ලියන්න ඕනේ අපි රිලේෂන් ටයිප් එක. හරිද? members borrows books. ඔය ඇති ඔය borrows කියන එක ලියවම ඇති. ඊළාට borrowing එකට ලියනවා books were borrowed. නොමල් ලියවම රිලේෂන් එක එතනම තියෙනවා. ඕක තමයි කරන්න තියෙන්නේ. හරි. දැන් ඒ වැඩෙත් හරි. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? ඊළඟට තියෙන්නේ කාඩිනලිටි රේෂියෝ කියලා එකක් බලන්න තියෙනවා. මොකක්ද යකෝ ඒ කතාව? එතෙන්ට අපි ගියොත් එතන තියෙන්නේ අනුපාත අතර සිද්ධියක්. හරිද? අනුපාත අතර සිද්ධියක් කියන්නේ දැන් හිතන්න මේක ගත්තොත් ටිකක් අපැහැදිලි වෙයි. මම මෙහෙම කියන්නම්. මේක ලයිබ්‍රරි එකක් කියන එක පොඩ්ඩක් අමතක කරලා හිතන්න නිකන් ලයිබ්‍රරි එකක් තමයි. හරි. ලයිබ්‍රරි එකක් තමයි. හැබැයි ගන්න පුළුවන් පොත දැන් සාමාන්‍ය ලයිබ්‍රරි එක එකම පොතේ කොපි දෙක තුනක් තියෙනවනේ. මේක හිතන්න තියෙන්නේත් එක කොපියයි. ඒක ගත්තොත් ගත්තම තමයි. අය මේ වෙන එකකට ගන්න බෑ කියලා හිතන්න. හරිද?
ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන ලයිබ්‍රරි එකක් නෙවෙයි නිකන් එහෙම හිතන්නකො මොනක් කල්පිත ලයිබ්‍රරි එකක් කියලා. ඒකෙන් ඉල්ල ගන්න පුළුවන්. අරගෙන ගෙදර තියා ගන්න පුළුවන්. හරි. එහෙම සිද්ධියක් තමයි තියෙන්නේ. හරි. එහෙම ගත්තොත් හරිද? ඔයාලා හිතන්න පොත් තියෙන්නේ එතකොට එකයි. හරිද? ඒක ගන්න පුළුවනුත් එකාට විතරයි. එහෙනම් රේෂියෝ එක එකට එක නේද? එහෙම නැතුව දැන් හිතන්න ඇත්ත ලයිබ්‍රරි එකක් ගැන. ඇත්ත ලයිබ්‍රරි එක නම් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම පොතක් ගන්න පුළුවන් නේද? එහෙනම් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම n ප්‍රමාණයක් පුද්ගලයින්ට m ප්‍රමාණයක් පොත් ගන්න පුළුවන්. හරිද? එහෙමනම් ඔන්න ඕක ලියන්න ඕන. ඕක තමයි කඩිනේට් රේෂියෝ. ඊළඟට ඕනෑම පොත් ගානක් අපි හිතමු අපි ඒකට දාමු xy කියලා. x ගානක් ඕනෑම වතාවක් ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔතෙන්ට xy දාන්න. ඕක කොහොම හිතන්නත් පුළුවන්. එහෙම නැතුව බැලුවොත් මම තව ටිකක් සරල වෙන්න කියන්න බලන්න try එකක් දෙන්න. ඇත්තටම මේ වෙන උදාහරණයක් කියන්නේ මේක පොඩ්ඩක් පොඩි බුලක් කෙලියමනේ. පිස්සුවන කෙලි මම පොඩ්ඩක් හරියට කියන්නම්. හිතන්නකෝ මෙන්න මේක. මේ රිලේෂන් එක ගමු. රිලේෂන් එක ගත්තොත් එහෙම මෙහෙම හිතන්න. එක මෙම්බර් කෙනෙක්ට ගන්න පුළුවන් ඕනේ පොත් ගානක්. හරිද? ඒ කියන්නේ එක මෙම්බර් කෙනෙක්ට ඕනේ පොත් ගානක් ගත්ත රෙකෝඩ්ස් තියෙන්න පුළුවන් නේ. තේරෙනවද කියන එක කියන්නේ? හිතන්න අද මම ගන්නවා මොඩල් දුව. හරිද? මොඩල් දුවත් එක අපේ ගමත් ගන්න. ඒතර මම අද ගන්න එකේ රෙකෝඩ්ස් දෙකක් තියෙනවා. හරි? අද දවසට දෙකක් තියෙනවා. ඊට පස්සේ හෙටත් එනවා. හෙට ඇවිල්ලා ගන්නවා මම මොකද්ද? හැරි පොටර් ගන්නවා. හරි? ඒතර හෙටත් රෙකෝඩ් එකක් තියෙනවා. එතකොට එක මෙම්බර්ගේ හරිද? හැබැයි n ප්‍රමාණයක් රෙකෝඩ්ස් තියෙන්න පුළුවන්. හරි? ඔන්න ඔහොම. ඊළඟට ගත්තොත් එහෙම පොත් ගත්තොත් එහෙම පොතුත් එහෙමනේ. එක පොත හරිද? දෙතුන් දෙනෙක්ට ගන්න පුළුවන් නේ. කියන්නේ එකම දවසේ නෙමෙයි. අද ගන්නවා. ඊට පස්සේ හෙට වාර දුන්නාට පස්සේ අනිද්දා තව එකෙක් ගන්නවා. එතකොට එක පොතයි ඌටත් රෙකෝඩ්ස් තියෙන්න පුළුවන් එක්කෝ m ප්‍රමාණයක් විතර. හරි? ඔන්න ඔහොම රිලේෂන් එකක් තියෙනවා. හරි? මම ඉස්සෙල්ලා කිව්වේ අතරම මේ මෙන්න මෙහෙම රිලේෂන් එකක් තිබ්බොත් එන එක තමයි කී එක වැටුණා සෝරි. මෙහෙම එකක් තිබ්බොත් එහෙම ඔයාලට එතකොට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් මෙන්න මේ යන වටේ හරිද? මෙහෙන් කෙලින් ගිහිල්ලානේ. එහෙමනම් ඔයාලට තේරෙන්න ඕනේ. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ කියලා. එතකොට n m ඔහොම. හරි. දැන් අපි අඳින්න ඕනේ මේකනේ. එහෙනම් ඔන්න ඔක තමයි කාඩිනල්ටි රේෂියෝ එක. ඒකත් ඔයාලා උඩින් අඳින්න වෙනවා. හරි. ඊට අමතරව ඔයාලට දැනගන්න වෙන දෙයක් වෙන්න ඇති. දැන් මේකේ අහුවෙන්නේ නැති කේස් එකක්. අතරම රිලේෂන්ෂිප්ස් අඳිද්දි තමයි ඕනේ වෙන්නේ. ඒ තමයි පාටිසිපේෂන් එක. පාටිසිපේෂන් වර්ග දෙකක් තියෙනවා. එකක් ටෝටල් පාටිසිපේෂන් අනිත් එක පාෂල් පාටිසිපේෂන්. දැන් මේ උදාහරණය ගත්තොත් ඔය පාටිසිපේෂන් එක මම පැහැදිලි කරොත් මෙහෙම කියන්නම් මම. හැම පොතක්ම මෙම්බර් කෙනෙක්ට ටැග් වෙන්න ඕනේ නෑනේ. හැම පොතක්ම කවුරු හරි මෙම්බර් කෙනෙක් අරන් තියෙන්න ඕනේ නෑනේ. සමහර විට එක පොතක් තියෙන ඒක ජීවිතේට බල්ලෙක්වත් කියවන. ඒතකොට ඒක කවදාවත් එක සයින් වෙලා නෑ. එහෙම එකක් පාෂල් පාටිසිපේෂන් එකක් වෙනවා. හැබැයි ඔයාලා හිතන්න අපි තව ටේබල් එකක් තියාගන්නවා. කියන්නේ තව NTD එකක් තියාගන්නවා. හිතන්න කොහොමද කියන්නේ? authors like details කියලා. හරිද? authors like details කියලා එකක් තියාගන්න. හරිද? authors like details කියන එක තියාගත්තොත් එහෙම ඔයාලට තේරෙනව නේද? හැම පොතක්ම හරිද? හැම පොතක්කටම ඕත කෙනෙක් ඉන්න බෑ අනිවාර්යෙන්. හරිද? ඒ වගේම ඒ ටේබල් එකේ ඉන්න හැම ඕතටම පොතක් තියෙන්න ඕනේ. එහෙනම් මම මෙතන තව ටේබල් එකක් ගැහුවොත් එහෙම authors කියලා. හරිද? ඔන්නෝම ටේබල් එකක් ගැහුවොත් authors කියලා. ඌගේ විස්තරත් තියෙයි. ඉතින් name එක ඒ ID කියන author ID එක ඊළඟට උන්නද මලාද කියලා එකක් dead or alive කියලා එකක් මම තිබ්බ කියන්නකො. හරිද? එතකොට අපිට මේ වගේම තව එකක් අඳින්න වෙනවනේ. ඔන්න ඔහොම එකක් නේ. හරි? මේ author කියන එක. හරිද? ඊට පස්සේ මේ තියෙන එක එක details දැනට අහු තිබ්බ දෙන්කෝ. හරි.
දැන් මෙයාලගේ රිලේෂන් සඳිනවා නම් හැම පොතක්ම සයින් වෙනවානේ ඕත කෙනෙක් එක්ක. එතන ඕත කෙනෙක්ට රිලේෂන් එකක් දෙන්නම් written by කියලා. written by ඔක ඇතුලේ එන්න ඕනේ. හරිද? එහෙමනම් ඔයාලට තේරෙනවා කාඩිනල් රේෂියෝ එක මම ලියුවොත් එහෙම වෙන්නේ මොකද්ද? පොත් n ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒක n ප්‍රමාණයක් මෙතන වෙන්න පුළුවන්. ඇයි ඔයාලට කලින් තියර එකෙන් තේරෙනවනේ. මොකද්ද පොත් ගොඩක් ලියන්න පුළුවන්. කියන්නේ එක එකාට එක එක නම් තියෙන පොතස්ලා ගොඩක් ඉන්න පුළුවන්. හරිද? නිකන් සරලව කියන්නේ එකම පොතත් මම කියන බ්‍රොන්ටි සහෝදරයෝ ගැන එහෙම අන්න ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන්. ඒකත් එක තමයි මම කියන්නේ. හරි. රයිට්. එතකොට කාඩිනල් ටිකත් දැන් අර ඊටු සිද්ධියට යනවා. මොකද්ද? පාටිසිපේෂන්. දැන් මම කියවා මේ වගේ තියෙන්නේ පාෂල් පාටිසිපේෂන්. හරිද? අලුතෙන් යන දෙකගේ තියෙන්නේ මොකද්ද? ඒ උදාහරණයක් මම මේ ගත්තේ අලුත් එක පැහැදිලි කරන්නට. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මේකේ තියෙන ටෝටල් පාටිසිපේෂන් එක කියලා. ඇයි? හැම එකටම හැම පොතටම ඕත කෙනෙක් ඉන්නවා. එහෙමනම් එහෙම ඒවා අඳින්නේ මෙන්න මෙහෙම ඩබල් ලයින් එක. හරි? මේ රිලේෂන්ෂිප් අඳින මෙන්න මේ ලයින් එකේ තියෙනවනේ මේවා අපි තනි ලයින් එකෙන් නැන්නේ. හරි? ඒ වෙනුවට මෙතනදී අදින්නේ ඩබල් ලයින් එකකින්. ඕක තමයි වෙනස. හරි. ඔය ටික තමයි ඇත්තටම තියරි ටික තියෙන්නේ අඳින්න ඕන වෙන තියරි ටික. දැන් එතකොට මම නික ආයෙ මතක් කරන්නම් අපිට වැඩේ කරන්න තියෙන ලේසිම ක්‍රමේ මුලින්ම ඔයාලා ඩිසයිඩ් කරලා තියෙන වැඩේ මම මේ බොටා එක්ක යන විදිය කියන්නේ. එතකොට වැඩේ ලේසි. කොහොමද අපි කරන්නේ තේමනේ බා. හරි. එතකොට පළවෙනිම දේ බොටාගෙන් ඉල්ලනවා SQL ටික ස්කීමා එකට අදාළව. හරිද? ඒක උදෙයි. ඊට පස්සේ ඒකෙන් ඉල්ල ගන්න කන්වර්ට් කරලා දෙන්න කියලා. මේවා තියාගන්න. මේවා ඕනේ වෙයි මොකද මේ ඇත්තටම වෙබ් එක ගහද්දි ඉතින් ඕන වෙනවන්නේ. හරි. මොකද ඩේටාබේස් හදන්න වෙනවනේ. හරි. ඊට පස්සේ SQL එකෙන් පළවෙනි ස්ටෙප් එක SQL එක ඉල්ල ගන්න. දෙවෙනි එක SQL එක කන්වර්ට් කරලා දෙන්න කියනවා DBML වලට. ඇයි මම එතනින් යනවා dbdiagram.io සයිට් එකට. ගිහිල්ලා මම එකෙන් tables diagrams ටික අර ගන්නවා. හරි. ඔය ටික අරගන්න. දැන් මොකද කරන්නේ? දැන් මේක බලාගෙන මම කියපු තියරි ටිකත් අහගෙන. හරිද? ඔයාලා ඉල්ල ගන්නවා බොටාගෙන් මේ SQL එකට අදාළව රිලේෂන්ෂිප් දෙන්න කියලා. එතකොට උදෙයි. පුළුවන් නම් කාඩිනල් රේෂියෝත් ඉල්ල ගන්න. ඒතර වැඩේ ලේසි. තව අහන්න ඉතින් බොටා නිකන් ඉන්නේ. සර්වර් එක උන්ගෙලත් වෙයි අපිට මොකෝ. හරි. තව ඉල්ල ගන්න මේ වගේ පාටිසිපේෂන් ටයිප් කොහොමද කියලා. හරි. ඊළඟට වීක් වීක්ද නැද්ද කියන එක ඔයාලා හොයාගන්න. ඉතින් මේ මොකද මේක ඇඳාම PK කියලා ගහලා තිබ්බොත් එහෙම ඒකේ ප්‍රයිමරි කී එකක් තියෙනවානේ. ඌ ඉන්න හින්දා ඒක මොකද්ද ස්ට්‍රෝං එන්ටිටි එකක් වෙනවා. හරි. ඒ වගේ දේවල් වලින් හොයාගත්ත හැකිනේ. තව අපිට ගන්න පුළුවන් මොනවද? මේකේ මල්ටි වැලියුඩ් තියෙනවද බලන්න. ඒකත් ඉතින් ඔයාලට දැකලා කීව හැකිනේ. හරි. ඊළඟට ඔය ටික ඉල්ල ගන්නකො. රයිට්. ඊට පස්සේ දැන් අපි ගාව තියෙනවා මේ ටික තියෙනවා. මේ විස්තර ටික තියෙනවා. දැන් ඉතින් අඳින්න ගන්න මේ තියරි ගන්නවා. මොකද කරන්න තියෙන්නේ? මේ ටික බලාගත්තා. මුලින් entities ටික ගැව්වා. ඊට පස්සේ ඒ entity එකට අදාළ attributes ටික ගැව්වා. හරි. ඊට පස්සේ ඒ එක් එක් entity එක strong ද weak ද බලුවා. weak නම් double ගැහුවා. මෙතෙන්ට strong නම් ඔහොම තිබ්බා. හරි. ඊට පස්සේ මේ වගේ රිලේෂන් නැන්දා. හරි. කොහොම නැන්දා. ඊට පස්සේ ඒවා total participation ද නැද්ද කියලා බැලුවා. total නම් ඊට දෙක ගැහුවා. නැත්තම් නිකම්ම තිබ්බා. හරි. ඊට පස්සේ cardinal ratio අපි ඉල්ලගත්ත හින්දා ඒ ratios ටික මෙතෙන්ට දැම්මා. මෙතෙන්ට කරද්දි වැඩේ ඉවරයි. ඔය ටික තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. මේක ඇත්තටම මේ ඉල්ලීමක් කරපු හින්දා මං කරපු කුප්පියක් සහ මේකේ වැරදි වෙන්න පුළුවන්. මොකද මාත් මේක ඉගෙන ගන්නව කරන ගන්නේ. හරි.
මට වඩා සිගුණෙක් මේක රමිෂ්ක දන්නවා. හින්දා රමිෂ්ක තියටි ටික හරියටම කරයි එක්සෑම් ලඟ වෙලා. මම මේක දැනට හදිස්සි නිසා ඉක්මනට කරේ. මං හිතනවා ඔයගොල්ලන්ට ටක් ගාලා ඇඳ ගන්න පුළුවන් කියලා මේක සෙෆ්ටි එකත් එක්ක. එහෙනම් මොනවද තිබ්බොත් අහන්න. සුබ පතනවා.